අයිබුවන් ලංකාවෙත් ලෝකෙත් තත්පරයක් පාසා සිදුවන දේවල් පිළිබඳව යටිපෙළ කියවන්නට කැමතිනම් ඔබ පත්තර කියවිය යුතුමයි. මේ සුමානේ ජුනි මාසේ පළවෙනිදා මොකද්ද අනිද්දා පත්තරේ අන්තර්ගතය. අපේ ප්‍රධාන සිරස්තලය ජුනි දෙවනිදා පුංචි සභා, ඒ කියන්නේ පළාත් පාලන ආයතන කැඳ වෙන්නේ නැහැ. පක්ෂවල බලය පිහිටුවීම කල්ලියයි. මීට පෙර ජුනි දෙවනිදා පළාත් පාලන ආයතනවල අලුතෙන් පත්වෙච්ච සභිකයන් රැස් වෙන්න අවශ්‍යයි කියලා නියම කරලා තිබ්බා. නමුත් තවමත් ඒ පක්ෂවලින් තමන්ගේ සභිකයන්ගේ ලයිස්තුව මැතිවරණ කොමිෂන් සභාවට එවලා නැති නිසා ජුලි දෙවනිදාට පහු වෙනවා කියන එකයි මේ කතාවේ තේරුම. තවත් ප්‍රවෘත්තියක් තියෙනවා මුල් පිටුවේ උතුරු නැගෙනහිර බලය පිහිටුවීමට තමිල් අරසු මුස්ලිම් කොංග්‍රස් එකතු වෙනවායි කියලා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමක් පහුගිය දවස්වල ඇති කරගෙන තිබෙනවා කියන එක තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඇතුල් පිටුවලට ගියොත් අනිද්දා පුවත්පතේ 3 වෙනි පිටුව මේ සුමානේ පළාත් පාලන ආයතන සභිකයන් 3941ක් ජාතික ජන බලවේගයෙන් මෙවර පත් වෙලා ඉන්නවා. දැන් ජාතික ජන බලවේගයේ නියමය අනුව ඔවුන්ට ලැබෙන දීමනාව පක්ෂයට ලබා දිය යුතුයි. උන්ට ජීවනෝපායක් කරගෙන යන්න විදිහකුත් නැහැ. ලැබෙන මුදලත් පක්ෂයට ලබා දිය යුතුයි. පක්ෂ අරමුදලට මේ අනුව මිලියන 1500ක් අලුතෙන් හිමි වෙනවා. ඒ කොහොමද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159කගේ මාසික දීමනාව එක්කෙනෙක්ගේ ලක්ෂ 3ක් විතරක් වගේ සැලකුවොත් එහෙම වසරකට මිලියන 600ක මුදලක් පක්ෂ අරමුදලට බැර වෙනවා. දැන් පළාත් පාලන ආයතන වලට තේරිපත් වෙලා ඉන්න සභිකයන් 3941 දෙනාගේ එක්කෙනෙකුට රුපියල් 20000ක පමණ දීමනාවක් ලැබෙනවා කියලා හිතුවොත් රුපියල් මිලියන 945ක් පක්ෂ අරමුදලට එකතු වෙනවා. මේ ගැනයි ලසන්ත රුහුණගේගේ ලිපිය මේ සුමානේ අනිද්දා පුවත්පතේ. ජාතික ජන බලවේගයට අයත් මන්ත්‍රීවරුන් ඔවුන්ට ලැබෙන වැටුප් හා දීමනා මෙසේ පක්ෂයේ අරමුදලකට ලබා දීම කෙසේවත් ඔවුන් වැටුප් හෝ දීමනා රහිතව රටට වැඩ කිරීමක් වන්නේ නැත. මන්ද පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතන එම සභිකයන්ට හිමි වැටුප් හා දීමනා ඔවුන්ටම ගෙවන බැවිනි. එම වැටුප් හා දීමනා නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට නොලැබෙන බැවිනි. තමන්ට හිමි රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාව ප්‍රතික්ෂේප කරමින් එය ලබා නොගත්තේ රංජන් රාමනායක මහතා පමණි. ඒ නිසා ඔහු ප්‍රතික්ෂේප කළ එම දීමනාව නැවත භාණ්ඩාගාරයට ලැබුණි. මිලියන ගණන් ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් බදු ගෙවන්නේ නැද්ද? ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු පසුගිය දිනවල අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කරන්නට එපා කියලා. විදේශ රටවල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අපට වාර්තා වන සත්‍යය වන්නේ ඔවුන් එම රටවල ආදායම් බදු ගෙවන පුරවැසියන් බවයි. එමෙන්ම සමහර ක්‍රීඩිකාවන් ආදායම් බදු ගෙවීම මගහැරීම හෝ අඩුවෙන් ආදායම් බදු ගෙවා තිබීම සම්බන්ධයෙන් දණ්ඩනයන්ටද ලක්වන බවයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙම නඩුව අනුව පෙනෙන්නේ ඔවුන් මෙතෙක් ආදායම් බදු ගෙවා නැති පිරිසක් බවයි. පස්වෙනි පිටුවේ සඳහන් වෙන ප්‍රවෘත්තියක්. කොළඹට පොහොට්ටු උපකුලපති වෙනුවට මාලිමාවෙන් උපකුලපති කෙනෙක්. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරුන් ඒ ආණ්ඩුවේ දේශපාලන ගැතිකම් අනුව පත්කිරීම පුරුද්දක් ලෙස පැවති අතර හිටපු උපකුලපති මහාචාර්ය කරුණාරත්න රාජපක්ෂවරුන්ට ලැබී අයෙකු බව ප්‍රකටය. දැන් ඔහු වෙනුවට පත් කර ඇත්තේ මාලිමාවේ දේශපාලන රැස්වීම්වල හා මාධ්‍ය හමුවලදී කැපී පෙනුණු මහාචාර්ය ඉන්දික කරුණාතිලක. අනිද්දා මේවර කතුවැකිය ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදය. එහි මෙහෙම සඳහන් වෙනවා. කොහොම හරි බලය ගන්නවා අය යන්න රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ක්‍රමයයි. එවැනි ක්‍රමයකින් රට සැබෑ ලෙස වෙනස් කළ නොහේ. එයින් පෙනෙන්නේ රාජපක්ෂලාගේ හා වික්‍රමසිංහලාගේ වැඩ පිළිවෙලේම දිගුවකි. ඒ වගේම තමන්ගේ දේශපාලන සුජාතභාවය හා සදාචාරයේ වේගවත් පරිහානිය. 6 වෙනි පිටුවේ සඳහන් වෙන තවත් ලිපියක් පසුගිය කාලයේ පන්සල්වලට දුන් හමුදා ශ්‍රමයට දැන් මුදල් අය කරගත යුතුය. පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩු කාලේ හමුදාවල සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන්ගේ සේවය පන්සල්වලට ආගමික ස්ථානවලට ලබා දී තිබුණා.
අපට දැනගන්නට තිබිච්ච පරිදි එය පසුගිය කාලේ නවතා දමා තිබුණා. මේ ලිපියෙන් යෝජනා කරන්නේ මෙන්න මෙහෙමයි. පසුගිය කාලයේ හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් කළ ඉදිකිරීම් ආදිය හා වෙනත් සේවාවන් සඳහා ඒ පන්සල්වලට බිල් යැවිය යුතුය. මන්ද එසේ නොකළොත් මහජන මුදල් කොල්ලයක් වනු බැවිනි. සාමාන්‍යයෙන් දවසකට පෙදරේරුවකු අය කරන මුදලම මේ හමුදාශ්‍රමය සඳහාද අය කළ යුතුය. එසේ නොකරන්නේ නම් රජයේ දැනුවත්වම මහජන මුදල් අවභාවිතයේ යෙදීමට ක්‍රියා කළ තත්ත්වයකට පත්වේ. මනුවරණගේ දේශපාලන සතියල ආණ්ඩුවට රණවිරු ගායක් නැතිනම් මේ දවසල අපිට පෙනෙනවා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක මාධ්‍යවලට ඇවිල්ලා මේ ආණ්ඩුවට දිගින් දිගටම පහර එල්ල කරනවා මේ රණවිරුවන් සහ ඔවුන්ට සලකන ආකාරය පිළිබඳව. මෙන්න මෙහෙමයි මනුවරණ කියන්නේ. DKP දසනායකත් කරලියට නැගීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවට විරුද්ධව ඊනියා දේශප්‍රේමීන්ගේ පෙරමුණක් වයි වේගයෙන් ගොඩනැගිමින් තිබෙන බවය. ඒ පෙරමුණ රාජපක්ෂ ආණ්ඩු කාලයේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටි යුද්ධ කළ යුද සමයේ වෙනත් අපරාධද ගසා කෑම්ද කළ විවිධාකාර පිරිස් හා පිරිස් එක මිටට එකතු වී සිටින බවක් පෙනේ. සුනන්ද දේශප්‍රියගේ සම්මුති විසම්මුති කොළමන් අද මාතෘකාව මගමරුවා සමග වාසේ. ඔහු මෙහෙම කියනවා. ඒකාධිපතියෙකු වීමට කැසකැවූ ගෝටාට බස්රථවල කරක්චල බජව්වාදනය නතර කිරීමට නොහැකි විය. දැන් ජාතික ජනබලවේගේ 3/2 බලයක් සහිත ආණ්ඩුවට තවමත් බස්රථ තුළ ගීත ഘോഷාව හෝ අවම වශයෙන් නතර කිරීමට බැරි වී ඇත්තේ මන්ද. බස්රථ තුළ සවිකර ඇති තොරම්බල් ඉවත් කිරීමට දුන් මාස 3 කාලය දැන් පළාත් පාලන ගම් වතුරට ගසාගෙන ගොස්සේ. ජගත් සිරිවර්ධනගේ රණවිරු ප්‍රහේලිකාව ලිපිය. ඔහු කියනවා අතීත දූෂිත දේශපාලනඥයන් හා නිලධාරීන් නීතිය හමුවට කැඳවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දිරිමත් කළ යුතුය. යුද්ධයෙන් දිවි අහිමි වූයේ සිංහල අම්මලාගේ දරුවන් මෙන්ම දමිළ අම්මලාගේ දරුවන් බවත් ඔවුන් සැමරීමට මේ අම්මලාට මෙන්ම ඒ අම්මලාටද අයිතිය ඇති බවත් පවසන ජනාධිපති අනුර සමග සාමලැදි සියලු දෙනා සිටගත යුතුය. යුද්ධයේ ජයග්‍රාහකයන් මෙන්ම පරාජිතයන් යන දෙපාර්ශ්වයම මේ රටේ පුරවැසියන් බව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිවරයා පැසසිය යුතුය. මේ සතිය අනිද්දා පුවත්පතේ W.A. අබේසිංහගේ ඇස් බැල්මට ඔහු තවදුරටත් ගාන්ධි පිළිබඳ විස්තර කරනවා. භාරත දේශයේ ප්‍රධාන ප්‍රමුඛ භාෂාවන්ගෙන් මෙන්ම ප්‍රාන්තීය භාෂාවන් වලින්ද ඉංග්‍රීසියෙන් ලියන ලද පෘතුල වර්තමාන සාහිත්‍ය තුළ මහත්මා ගාන්ධි නැමති යුග පුරුෂයාත් ඔහු නියෝජනය කරන්නා වූ යුගයත් කිසියම් ආකාරයකින් නිරූපණය කරන ප්‍රබන්ධ කෘති සංඛ්‍යාවද අනල්පය. ඔවුන් අතරින් ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයෙහි යෙදුණු සුවිශේෂ ලේඛකයෝ දෙදෙනෙක් වෙති. පළමුවෙන්නා මුල්ක්රාජානන්දය, දෙවැන්නා ආර්.කේ. නාරායන්ය. මෙවර කොළමින් ඔහු විස්තර කරන්නේ මුල්ක්රාජානන්ත් සහ ගාන්ධි අතර තිබිච්ච සමීප සම්බන්ධතාව පිළිබඳව. ආණ්ඩුවේ මදු සමය අවසන්ය නමින් වාර්තාවක් ඉදිරිපත් කරනවා ආචාර්ය රජ්නි ගමගේ සහ හරින්ද්‍රබී දසනායක. එයින් ඔවුන් කරන්නේ පහුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල විමසමින් වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳව අදහස් දැක්වීම. දශක 7කට වැඩි කාලයක් ලංකා දේශපාලනය පැවතුනේ කෙළවර දෙකක සටනක් ලෙස නම් දැන් රට එයින් විතැන්වීමක් සනිටුහන් කරන අතර පක්ෂ ක්‍රමය එක් විශාල පක්ෂයක් සහ අර්ධ පක්ෂ ගණනාවක් ලෙස බෙදී ගොස් තිබේ. මේ ඔවුන්ගේ අවසාන නිගමනය. KDU වෛද්‍ය පීඨය අපි දන්නවා පහුගිය දවස්වල කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ආරක්ෂක විද්‍යාල වෛද්‍ය පීඨයට ලංකාවේ සාමාන්‍ය සිසුන් බඳවා ගැනීම නවත්වන බවට ආණ්ඩුව නිවේදනය කරා. කැඩෙට් නිලධාරීන් සහ පිටරට ශිෂ්‍යයන්ට සඳහා පමණක් එය සීමා කරන බව. මහාචාර්ය රොහාන් සමරජීව මේ සම්බන්ධයෙන් කියන්නේ ඒ අවස්ථාවේ ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වීමෙන් රුපියල් බිලියන 33ක ණයක් ගෙවන්නට KDU වෛද්‍ය විද්‍යාලයට පුළුවන්කම ලැබේවිද කියලා. දේදුන්නට පිවිසුනොත් අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය පහුගිය කාලේ පැවති සිවිල් යුද්ධයට මුහුණ දුන් දසහැවිරිදි දැරියකගේ අත්දැකීම. හේමා සලමන් වාර්තා කරන්නේ ධනුෂ්කා ධර්මප්‍රියට. ඇය කියනවා බංකරකට බැස්ස විතරයි අපේ ගෙදර බ්ලාස්ට් වුණා.
මෙන්නගේ අත්දැකීම. එකපාරට මගේ පිටට මොනවා හරි වැදුණා. මම හිතුවේ වතුර කියලා. අල්ලලා බලද්දි ලේ. මම හිතුවා වෙන කාගේ හරි වෙන්න ඇති කියලා. ඒ ටිකකින් මට දැනෙනවා මගේ පිට දිගේ ලේ ගලනවා. අල්ලලා බලද්දි මගේ අත ඇඟ ඇතුළට ගියා. මම දැනගත්තා මට වැදුණා කියලා. මට කාටවත් කියන්න විදියකුත් නැහැ. සිවිල් යුද සමයේ ශ්‍රී ලංකා හමුදාව විසින් නිරන්තරයෙන් වන්නි ප්‍රදේශය වෙත එල්ල කරනු ලබන ෂෙල් වෙඩි ප්‍රහාර වලින් ගැලවීමට සිය පවුලද සමග ගම්මාන 33ක් ඔස්සේ නවාතැන් ගනිමින් ඇවිද යන හේමාගේ විස්තරය ධනුෂ්කා ධර්මප්‍රිය වාර්තා කරනවා. ඊ.එම්. තිස්ස කුමාරගේ ලිපිය බෝමලුව පරපුරෙන් රැකෙන විල්ලිදුර වංශයෙන් පිදෙන සිරිමා බෝසඳ. නුවර කලාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ ලියලා තිබෙන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ආගමනය සහ වර්තමානය කියන ඊටාම වැදගත් ග්‍රන්ථයේ තිබෙන ජයශ්‍රී මහා බෝධිය සම්බන්ධ ඓතිහාසික සහ වත්පිළිවෙත්මය කාරණා පිළිබඳව රමණීය විස්තරයක් මේ ලිපියේ දිගටම සඳහන් කරනවා. පසුගිය දිනක මෙය ගිය මාලනී ෆොන්සේකා සම්බන්ධ අශෝක හඳගමගේ ලිපිය යතුරු සිදුරෙන් බලා මාලනී කියවේ. ලංකාවේ වාණිජ හෙවත් ජනප්‍රිය සිනමාවේ චිත්‍රපටවල කිසිදු සිනමාත්මක ගුණයක් හෝ කලාත්මක වටිනාකමක් නැහැ. ඒවා ජනප්‍රිය වූයේ විජයගේ කඩවසම්කම නිසා හෝ ගාමිණීගේ වීරත්වය නිසා හෝ නොවේ. මාලනීගේ භූමිකාව හේතුවෙන්. මේ සතිය ඔබ අනිද්දා කියවොත් අශෝක හඳගමගේ යතුරු සිදුරෙන් බලා මාලනීය කියවීම ලිපිය කියවන්නට ඔබට පුළුවන්. මංජුල වෙඩිවර්ධනගේ බල්සාක් කැෆේ මෙවර වෙන්වන්නේ පසුගිය දා ජීවිතයෙන් සමුගත්ත ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන සෙබස්තියන් සල්ගාදෝ වෙනුවෙන්. අවසාන පිටුවේ මාලනී ෆොන්සේකා පිළිබඳව එරික් ඉලයප්පාරච්චිගේ විචාරාත්මක සටහන නිලියක් තැනීම. මේ සියලු ලිපිවලින් සමන්විත මේ සතියේ අනිද්දා සිකුරාදා පුවත්පත අතට අරගෙන කියවන්න කියලා අපි ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා.